එකමත් එක ගමක පාසලක් තිබ්බා. ඉතින් මේ පාසලේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඉගෙන ගත්තා. ඉතින් මෙයාලගේ නම උනේ සඳුනී තරුෂි. ඉතින් මෙයාලා ගොඩක් හොඳින් ඉගෙන ගත්ත ළමයි දෙන්නෙක්. ඒ වගේම මෙයාලා එකම පන්තියේ තමයි ඉගෙන ගත්තේ. මේක කාලේ උදා වුණා. නේ බලන්නකො තරුෂි අර ඉතිහාසයේ ටීචර් කියපු දේවල් මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. අනේ ඔයාටවත් තේරුණාද? හොඳ වෙලාවට අපිට විවේක කාලයක් තියෙන්නේ. නැත්තම් මං ආයෙමත් ඉස්කෝලේ නම් එන්නේ නැහැ. ඔයා කිව්වා හරි සඳුනි මටත් කිසිම දෙයක් තේරුනේ නැහැ. අනේ මන් දන්නේ. එක්සෑම් එකට තව හරියටම සතියයි තියෙන්නේ. අපි කොහොමද අනේ එක්සෑම් එක පාස් වෙන්නේ? මට නම් මොකද්ද කරන්න කියලා හිතා ගන්නවත් බෑ. අපිට තව ඒ විෂයට තව ක්ලාස් කිහිපයකටම යන්න වෙයි. මට නම් එපා වෙලා තියෙන්නේ. ඒකනේ තරුෂි අනේ මන් දන්නේ නැහැ. සඳුනි ඔයාට බඩගිනි නැත. අපි ඉක්මනටම කමු. කියන්න අමතක වුණානේ. අපේ අම්මා අඹ අච්චාරුවක් හැදුවා. ඔයා ආසයි නේද අඹ කන්න? අපි කමුකෝ ඉක්මනට. ඉතින් ඔන්න යාළුවෝ දෙන්න ගොඩක් ආසාවෙන් ආහාර අනුභව කරන්න පටන් ගත්තා. ඉතින් මෙයාලා ආහාර අනුභව කරේ විශාල ගහක් යට. ඉතින් මේ ගහ උඩ ළඟකදී ඉඳන් කෑම වල පෙරේත යක්ෂණියක් අරක්ගෙනයි තිබ්බේ. අම්මෝ මේ කෙල්ලෙන මොනවද මේ කන්නේ මොන පළවතම සුවඳයි මේ කෑමවල සුවඳට මගේ කටත් කෙරෙනවා. ඉතින් මේ යාළුවෝ දෙන්න පුරුද්දක් වශයෙන් කෑම පෙට්ටියේ කෑම ටිකක් ඉතුරු කරලා එතනින් යන්න ගියා. ඔන්නෝම කාලය ගත වීමත් සමග ටික වේලාවකට පසු ගහේ හිටපු යක්ෂණිය බිමට බැහැලා එතනට එන්න පටන් ගත්තා. ඉතින් එකපාරටම කෑම ටික ඔක්කොම කන්න පටන් ගත්තා. අම්මෝ ඒ කෑම රස අනේ ඒ කෙල්ලෙන හැමදාම මෙතන වල කෑම කවොත් මට හැමදාම මගේ බඩ පුරව ගන්න පුළුවන් වෙයි. කාලේ කෙමින් ගෙවීමත් සමග යක්ෂණිය එතනින් යන්න ගියා. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් යාළුවෝ දෙන්න වෙන්ද වගේම අර ගහයට කෑම කන්න පටන් ගත්තා. හැබැයි එයාලා කවමදාවත් දැනගෙන හිටියේ නෑ ගහ උඩ යක්ෂණියක් ඒ යාළුවා දිහා බලාගෙන ඉන්නවා කියලා. තරුෂි ඔයා කෑම කන්න කලින් අත හේදුවේ නෑ නේද? අපි ගිහින් ඉක්මනටම අත හොදන් එමුද? හරි සඳුනි අපි ඉක්මනටම අත හොදන් එමුකෝ. ඉතින් ඔන්න යාළුවෝ දෙන්න අත සෝදන්න ටැප් එක ගාවට ගියා. ඉතින් එයාලට අමතක වුණා එයාලගේ කෑම පෙට්ටිය අරගෙන යන්න. ඉතින් මේ කෑම දිහා උඩ ඉන්න යක්ෂණී ගොඩක් ඈතටකමින් බලාගෙන හිටියා. අදත් වෙන වගේම පළාතම සුවඳයි. අනේ ඉක්මනට මාර කෙල්ල දෙන්න එන්න කලින් කෑම ටික ඔක්කොම කනවා. ඔන්න ඉතින් නපුරු හොල්මන ඉක්මනටම යාළුවෝ දෙන්න එන්න කලින් කෑම ටික ඔක්කොම අනුභව කරන්න පටන් ගත්තා. ඉතින් එකපාරටම කෑම ටික අතුරුදහන් වෙලා හින්දා දෙන්නට දෙන්න එකපාරට මූණ බලාගත්තා. අනේ දෙයියනේ අපේ කෑම වලට මොනවද උනේ? අයියෝ අපේ කෑම අතුරුදහන් වෙලානේ. අනේ අපි දැන් කන්නේ මොනවද? මට හොඳටම බඩගිනි. චුවර් එකට මේක අපේ පන්තියේ පිරිමි ළමයිගේ වැඩක්ද කොහෙද? කවුද මේ හොරෙන් කෑම කන්නේ? ඉතින් සඳුනී තරුෂිට මේ ගැන ගොඩක් දුක හිතුණා. එයාලා ගොඩක් දුකින් පන්තියට ගියා. දවස් කීපයක්ම ගෙවිලා ගියා. හැම දවසකම මේ විදිහට යාළුවගේ කෑම අතුරුදහන් වුණා. ඉතින් මේ ගැන එයාලට ලොකු කුතුහලයක් තමයි ඇවිල්ලා තිබ්බේ. අනේ බලන්නකො සඳුනි අපේ කෑම හැමදාම අතුරුදහන් වෙනවා. ඇත්තටම අපේ කෑම මේ විදිහට හොරගම් කරන්නේ කවුද? අනේ ඇත්තටම මටත් හිතා ගන්න බෑ තරුෂි මේ විදිහට අපේ කෑම හොරගම් කරන්නේ කවුද කියලා. බලන්නකො දවස් ගාණක් අපි කාලේ නැහැ. අපි දෙන්නගෙන් බර අඩු වෙලා. අද උදේ අම්මත් මට හොඳටම බැන්න. ඇයි ළමයි ඔයා කන්නේ නැත්තේ කියලා. ඉන්නකො අපි හොරා ඉක්මනටම අල්ලගමු. ඔන්න හොරා ඇත්තටම කවුද කියලා අල්ලගන්න මෙයාලා දෙන්න වෙන්ද වගේම කෑම තියලා හැංගෙන්න පටන් ගත්තා. ඉතින් යක්ෂණී වෙන්ද වගේම ගහෙන් බැහැලා ආහාර අනුභව කරන්න පටන් ගත්තා. අයියෝ අදතර මොකට කෙල්ල දෙන්න කෑම තියලා ගිහින්නේ අදතර හොඳට ගන්න පුළුවන්. හොල්මන ඉක්මනින්ම කෑම ටික ඔක්කොම කන්න පටන් ගත්තා. මේ හොල්මන දැකපු සඳුනී තරුෂි හොඳටම බය වුණා. දෙයියනේ අපේ ආහාර හොරගම් කරන්නේ මේ කැචම යතේ යක්ෂණීනේ. මං හිතුවා අපේ ඉස්කෝලේ පරිමි ළමයෙක් කියලා. අනේ ඒකනේ තරුෂි බලන්නකො මෙයාගේ කැත දකින්නකොට බය හිතෙනවා. තරුෂි බලන්නකො මගේ කෑම පෙට්ටින් එයා කෑම කන හැටි. ඊයා මට දකින්නකොටත් අප්පිරියයි. එයා තමයි එහෙනම් හැමදාම අපේ කෑම පෙට්ටි වලින් කෑම හොරගම් කරන්නේ. අපි කොච්චර වැරදි විදියට අපේ පන්තියේ පිරිමි ළමයි ගැන හිතන් හිටියේ. ඉතින් මේ යක්ෂණී මේ විදියට කෑම කනකොට තරුෂිට හොඳටම තරහ ගියා. තරහ ගියපු තරුෂි යක්ෂණී ගාවට යන්න පිටත් වුණා.
ඒ කැත්තම කැත්ත හොල්මන තමුන් කොහොමද ඔය විදියට අපේ කෑම හොරගම් කරන්නේ? අකා හිටපු හොල්මන කණේක නතර කළා තරුෂි එක පාරටම ඉහළට ඔසවන්න පටන් ගත්තා. ඒ මෝඩ කෙල්ල තමුන් කොහොමද කොට ඔහොම කතා කරන්නේ? මම තමුන් එක පාටම දිලෙනවා. එතකොට තමුන්ට මගේ බඩ ඇතුලට වෙනා තමයි ඉන්න පුළුවන් වෙන්නේ. මේක දැකපු සඳුනේ ඉක්මනටම එයාගේ යාළුව බේරගන්න නපුරු හොල්මන ගාවට දුවන්න පටන් ගත්තා. අනේ මගේ යාළුව කරුණා කරලා අතාරින්න. එයා හරිම මෝඩයි. අනේ එයාට සමාව දෙන්න. අනේ එයාට ගොඩක් රිදෙනවා ඇති. එයාව බිමින් තියන්නකෝ. හරි මම මෙයාව අතාරින්න. ඔයා කියන නිසා. ඔන්න ඉතින් යක්ෂණිය එක පාටම තරුෂිය බිම දැම්මා. තරුෂි හොඳටම බය වෙලා වේදනාවෙන් අඬන්න පටන් ගත්තා. තරුෂි වේදනාවෙන් අඬනව දැකලා හොල්මන්ට ගොඩක් සතුටු හිතුණා. මේ අහනවා තමුන්ද දෙන්න බේරුණා කියලා හිතන්න එපා. හැමදාම මට මේ විදිහට කෑම ගෙනත් දෙනවා. නැත්නම් තමුන්ල දෙන්නම මරා කනවා. අනේ ඒත් අපි කොහොමද එහෙම කරන්නේ? අපිට තියෙන එක කෑම පෙට්ටියයි. අපිට තව කෑම පෙට්ටි නෑ. හරි මම තමුන්ලට තව කෑම පෙට්ටියක් දෙන්නම්කෝ. ඔන්න ඉතින් මේ නපුරු හොල්මන යාළුව දෙන්නගේ අත උඩ කෑම පෙට්ටි දෙකක්ම මැව්වා. ඔන්න හරිනේ ප්‍රශ්නේ. දැන් ඔයාලට කෑම පෙට්ටි දෙකක්ම තියෙනවා. හැමදාම ඔය දෙන්න මට කෑම අරන් එන්න ඕන. මතකයිද කොන්දේසි? මේ සඳුනේ තරුෂි ගොඩක් දුකින් ගෙදර යන්න පිටත් වුණා. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් යාළුවෝ දෙන්නා පොරොන්දුණු විදියටම යක්ෂණයට කෑම අරන් ආවා. යක්ෂණිය ගොඩක් සතුටින් ඒ ආහාර අනුභව කරා. ඔන්න ඉතින් මේ විදියට දිනසති ගෙවෙන්න පටන් ගත්තා. දිගින් දිගටම මේ වැඩේ කරන්න යාළුවෝ දෙන්නට නොහැකි වුණා. අනේ බලන්නකෝ සඳුනි අපේ අම්මා අහනවා හැමදාම ඇයි ඔයා කෑම දෙක අරන් යන්නේ කියලා. ඉතින් මං එයාට පොරි කිව්වා ඔයාලගේ අම්මා හොඳටම අසනීප වෙලා ඒකයි ඔයාටත් එක්ක කෑම අරන් යන්නේ කියලා. මට නම් මේ වැඩේ හැමදාම කරන්න බෑ සඳුනි. අපේ අම්මලාට වුණොත් අපේ අම්මන හොඳටම බහනීවි. ඔයා කිව්වා හරි තරුෂි අපිට මේ වැඩේ දිගටම කරන්න බෑ. අපේ අම්මත් ওই දේම ඇහුවා. මමත් කිව්වේ ඔයාලගේ අම්මා අසනීප වෙන නිසා මං ඔයාට කෑම අරන් යනවා කියලා. දැන් අපි මොකද කරන්නේ සඳුනි? අපේ අම්මලාට මේ ගැන කියමුද? ඔයාට පිස්සුද සඳුනි? එහෙම වුණොත් අර යක්ෂණිය අපි දෙන්නම මරන් කාලා. කාලේ ගත වුණා. ඉතින් එක් දවසක් සඳුරිගේ අම්මයි තරුෂිගේ අම්මයි පොළේදී හම්බුණා. අක්කේ දැන් ඔයාට හොඳයිද? මට හොඳයි නංගි. දැන් ඔයාට කොහොමද? ඔයාට හොඳටම හොඳයිද නංගි? අනේ මං කොහොමත් නොතින්නේ හිටියේ. මට කිසිම ලෙඩක් තිබ්බේ නෑ. අපේ දුව නං කිව්වා ඔයා ගොඩක් අසනීප වෙලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. අපේ දුව හැමදාම ඔයාගේ දුවටත් එක්ක කෑම අරන් යනවා. ඒත් ඔයාට නම් කිසිම අසනීපයක් නෑ වගේ. මොකක්? අනේ අපේ දුවත් කිව්වා ඔයා හොඳටම අසනීප වෙලා කියලා. ඔයාගේ දරුවටත් එක්ක තමයි අපේ ගෙදරින් එයා කෑමත් අරන් යන්නේ. අනේ ඇත්තද? මේ ළමයිට මොනව වෙලාද? මේ ළමයි අපිට බොරුවක් කරනවද? මට නම් ඇත්තටම පුදුමයි. අනේ ඒකනේ අක්කේ. සමහරක් විට පිරිමි ළමයික් අපේ ළමයි දෙන්නම බය කරනවත් දන්නේ නැහැ. මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් මේ අම්මලා දෙන්න එයාලගේ දරුවන්ගේ හොරල්ලන්න එයාලගේ පස්සෙන්ම යන්න ගියා. ඉතින් එයාලා පාසල ළඟටම ආවා. ඒ වගේම එයාලා දෙන්න එයාලගේ දරුවන් දිහා ඇහ ගහගෙන බලාගෙන හිටියා. ඉතින් වෙන්ද වගේම අසරණ වෙච්ච සඳුනී තරුෂි කෑම තියන්න ගහ ළඟට ආවා. ඉතින් එතකොටම අර නපුරු හොල්මන ඇවිල්ලා කෑම ටික ඔක්කොම අනුභව කරන්න පටන් ගත්තා. අනේ දෙයනේ අර හොල්මනක් නේද? අනේ ඒකනේ අක්කේ මෙච්චර කරක් මේ ළමයි දෙන්න ආහාර අරන් ගිහලා තියෙන මේ හොල්මන්ට කන්න දෙන්නද? අනේ පව් අපේ ළමයි දෙන්න හොඳටම බය වෙලා. ඉතින් ඔන්න මේ අම්මලා දෙන්න ආයම සුබුරුප්පල්ති එයාලා නිවෙස් වලට යන්න ගියා. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් වෙන්ද වගේම සඳුනී තරුෂි ආහාර අර ගහ යටින් තිබ්බා. ඔන්න ඉතින් වෙන්ද වගේම අර නපුරු රක්ෂණි අර ආහාර අනුභව කරා. ඉතින් එයාට මේ පාර නම් වැඩේ ලේසි වුණේ නැහැ. බුදු අම්මෝ මේ කෑම වල සැර තමුණ මාව මරන්නද උදන්නේ. මේ කෑම කටේ තියන්න බෑ. මාව පිච්චෙනවා. අනේ මොනවා හරි ඉක්මනට කරන්න. ඉතින් ගොඩක් තරහා ගියපු අම්මලා දෙන්න එකපාරටම අර යක්ෂණීට පහර දෙන්න පටන් ගත්තා.
අනේ මට ගහන්න එපා. අනේ මට රිදෙනවා. අනේ මම බේරගන්න. අනේ මට ගහන්න එපා. මට රිදෙනවා. තමුන් කවුද අපේ ළමයිව බය කරන්න? තමුන් කවුරු කියලා හිතුවද අපේ ළමයි දෙන්නව බය කරන් හැමදාම කෑම කන්න? ඉන්නවක මං තමුන්ට හොඳ පාඩමක් උගන්වන්න. ඔන්න ඉතින් එක පාටම යක්ෂණී අර කාපු ආහාරයේ විෂ වෙලා එක පාටම පිච්චිලා අළු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ දිහා දැකලා සතුනිටේ තවිෂිටේ ගොඩක් සතුටු හිතුණා. ඊළඟ දවස උදෑසන උදා වුණා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්නට හොල්මනගෙන් කිසිම අන්තරයක් ඇති වුණේ නැහැ. ඉතින් අදත් කතාව ලස්සනයිද? ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න.